ලික්විඩ් ඩැමේජ් වෙලා ආපු මේ ලැප් එක අපිට සාර්ථකව රිපෙයාර් කරන්න පුළුවන් වුණා. ඉතින් guys මේකේ ෆෝල්ට් එක තිබ්බේ මේ 5 වෝල්ට් රේල් එකේ. මේ 5 වෝල්ට් බක් එකයි 3.3 බක් එකයි දෙකම වැඩ කරන මේ රෙගියුලේටර් IC එකක් තියෙනවා. ඉතින් guys මේ තියෙන්නේ මේකේ තිබුණ IC එක. මේ IC එක ඩැමේජ් වෙලා තමයි තිබ්බේ. ඉතින් අපිට මේ IC එකත් රීප්ලේස් කරගන්න බ්‍රෑන්ඩ් නිව් වලට පේන විදිහ අපි මේ IC එක බ්‍රෑන්ඩ් නිව් ඕඩර් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ 5 වෝල්ට් රේල් එක සම්බන්ධ USB පැත්ත. USB පැත්තේ තියෙන ෂෝට් එකක් තිබ්බා. ඉතින් මේ IC එකත් අපිට රීප්ලේස් කරන්න වුණා. ඒ විතරක් නෙවෙයි මේ ෂෝට් එකත් එක්කම මේ බක් එකේ මේ ලෝ සයිඩ් MOSFET එකත් ගිහිල්ලා තිබ්බා. ඉතින් අපිට ඒකත් රීප්ලේස් කරන්න වුණා. මේ වැඩ ඔක්කොම කරන්න වුණා මේ ලැප් එක ගොඩ දාගන්න. ඉතින් මේක ලික්විඩ් ඩැමේජ් වෙලා ආවේ. ඉතින් guys අපි බලමු මේ ලැප් එකේ රිපෙයාර් එක අවසන් කරගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපි දෙනවා කියන ෆුල් සර්විස් එක කරාට පස්සේ මේ තියෙන කස්ටමර්ගේ ලැප් එක තියෙන විදිය ඔයාලට දැන් පේනවා ඇති. ෆෑන්ස් ටික එහෙම කොහොමද තියෙන්නේ කියලා. ඉතින් අපි මේ රිපෙයාර් එක සාර්ථක කරගෙන තියෙනවා. අපි බලමු මේ ලැප් එක ඔන් කරලා කොහොමද වැඩ කරන්නේ කියලා. ඔයාලා දැන් මේ දකින්නේ ලික්විඩ් ඩැමේජ් වෙලා ආපු ලැප් එකේ රිපෙයාර් එක අවසන් වුණාට පස්සේ ඒකේ ඩිස්ප්ලේ තරම් තියෙනවා. ඉතින් guys ඔන්න විතර අපි මේ රිපෙයාර් එක කරගත්තා. අපිට ලැප් එකේදී වෙන්නේ මේ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. පේනවනේ මේ ලැප් එක ලික්විඩ් ඩැමේජ් වුණ ගමන් ඉතින් වතුර හැලිච්ච ගමන් මේ කස්ටමර් පැයක්වත් යන්න කලින් අපිට ලැප් එක බාර දුන්නා. ඒ හින්දා ඒ කස්ටමර්ගේ ලැප් එක ගොඩ දාගන්න පුළුවන් වුණා. ඒ වගේ මේක ලික්විඩ් ඩැමේජ් එකක් තුන පුළුවන් තරම් ඉක්මනින්ම ළඟම කම්පියුටර් ෂොප් එකකට ගිහිල්ලා මේකේ විශේෂයෙන්ම බැටරි අන්ප්ලග් කරගන්න. මොකද නැත්තම් ලැප් එක බේර ගන්න තියෙන chance එක ගන්නවා. ඉතින් guys ඒකේ thermal paste එකක් ඩ්‍රයිව් වෙලා තිබි. ඩ්‍රයිව් වෙලා තියෙන thermal paste එක අපි මේ වගේ හොඳ W value එකක් තියෙන එකෙන් රීප්ලේස් කරගත්තා. ඉතින් guys ඔන්න ඔය විදිහට මේ ලැප් එකේ රිපෙයාර් එක අවසන් කරගෙන තියෙනවා. අපි මේ වගේ තවත් ලැප්ටොප් රිපෙයාරින් වීඩියෝ එකක් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.